හෙල්ලෝ කට්ටිය වෙලා අදත් එකතුලා ඉන්නේ ටයිම් කැප්චර් එකකින් ගෙන පට්ටල් වීඩියෝ එකකට. හරි ඉතින් අද අපි කරන්න හදන්නේ ඔය කට්ටිය ගෙදර ඉවත දාන දේවල් තියෙන්නේ. ඒ කියන්නේ කාඩ්බෝඩ් වගේ දේවල්. අන්න ඒ වගේ සුපිරි හොලෝග්‍රෑම් රූප පේන මේ ගෙඩට් එකක් හදන්න හදන්නේ. හරි ඉතින් අපි දැන් වැඩේට බහිමු. හරි ඉතින් අපි මේ වැඩේට උනන මෙන්න මේ විදිහේ පැන්සලක් වගේම මේ වැඩේට උලා කාඩ්බෝඩ් කතුරක් තව මේ වගේ ග්ලෝ ගන් එකක් තව මේ වගේ හොඳ විනිවිද පේන මේ ප්ලාස්ටික් පොලිතින් එකක් හරි මේ වගේ විනිවිද පේන මේකක් වුණා තව තද පාට මේ වගේ මේකක් ඕවෙන වෙනවා පාට එක චෞකලයක් හරි කවන්නේ මේවා තමයි ඉතින් අපේ වැඩේට වර වෙන බඩු ටික. හරි ඉතින් අපිට දැන් මෙන්න මේ පේන මේ කොලේ අපිට දැන් මේක මෙන්න මේ සයිස් එකට හබා ගන්න ඕනේ. මෙන්න මේ සයිස් එකට මේ ඉදි ගහලා තියෙන විදිහට මම ඔය කට්ටියට මම මේක දාන්නම් මේ මොන වගේ දෙයක එන්න ඕනේ කියලා මේ ඔය කට්ටියට පැහැදිලි ෆොටෝ එකක් දාන්න. හරි ඉතින් අපි දැන් මේ පැත්ත සෙන්ටිමීටර් 18ක් වගේ දිග තියෙන මේ හබා ගන්න ඕනේ. සෙන්ටිමීටර් 18ක් අපි ඉස්සෙල්ලාම දැන් මේක ඇඳගෙන ඉමු. ඉස්සෙල්ලාම සෙන්ටිමීටර් 18ක් තියෙන මේක මේ එක පැත්ත මේවත් සෙන්ටිමීටර් 18ක් තියෙන විදිහට ඇඳ ගන්න ඕනේ. මේ සයිස් හරියටම ගත්තේ නැත්නම් ඔබේ අර හොලෝග්‍රෑම් රූප පේන මේ පොඩ්ඩක් අවුල් යනවා. ඒකින්ද හරියටම සයිස් ටික ගන්න ඕනේ. හරිම මේ පැත්තේ 18 ගත්තා. දැන් මේ පැත්තේ 18 ගත්තට පස්සේ මේ උඩට මේ පැත්තේ උඩින් සෙන්ටිමීටර් 10ක් වෙන විදිහට ගන්න ඕනි. ඔය පැත්තේ ෆොටෝ එකේ තියෙන විදිහට ගන්න. මම ඉතින් මේක වෙලා යන වැඩක් හින්දා මම මේක ටක් ගාලා ස්පීඩ් කරනවා. නැත්තම් ඔය කට්ටියට මේක බලන් ඉන්න එක කම්මැලි වෙනවා. ඉතින් මම ගන්නට මේ කපට හැම එකේම එක යන්නේ ෆොටෝ දාන්න. මේ නැත්තම් ඔය කට්ටියට ඒ කියන්නේ හරි සයිස් එක මම ෆොටෝ එක දාන්න. නැත්නම් ඔය කට්ටියට කම්මැලි වෙනවා මේක වීඩියෝ බලන එක. හරි ඉතින් අපිට ටක් ගාලා ඉතින් මේක අඳගෙන ඉමු. ඉතින් අපි මෙන්න මේ කපා ගත්තේ අර අපේ මේ ප්‍රොජෙක්ට් එකේ දෙපැත්තේ තියෙන ඒවා ටික. ඉතින් මේ තියෙන්නේ මම කලින්ම ඇඳගත්ත මේ ටික වීඩියෝ එක දික් වෙන හින්දා මේ තියෙන්නේ අපේ වීඩියෝ එකේ මේ ප්‍රොජෙක්ට් එකේ යට මේ අර මෙන්න මේ කැල් ටික මෙන්න මෙහෙම සෙට් කරන එක. ඉතින් මම මේකත් ඇඳගත්තා. මම මේකේ සයිස් එකක් දාන්නම්. ඉතින් මේක තියෙන්නේ මේක තමයි මෙන්න මේක තමයි අපි ෆෝන් එක උඩින් තියන්නේ මේක තමයි. මේක තමයි අර කිව්ව පාට කොලේ අර මේ සව් කොලේ හරි මොකක් හරි එක අලව ගන්නෙත් මෙන්න මේ කැලේ තමයි. මේකත් ඉතින් අපි දැන් මේක මේ විදිහට ඇඳගෙන හරි අපි දැන් ඉතින් මේ දෙකම කපාගෙන ඉමු. කපාගෙන අපි ඊට පස්සේ මේක හදන්න කොහොමද කියන ආයි සෙට් වෙමු. හරියට අපි දැන් මේ කැලේ ටික කපාගෙන ඉමු. හරි ඉතින් අපි ඉතින් මේ ටික මේ විදිහට කොහොම කපලා ඉවර කරගත්තා. ඉතින් ඔය කට්ටියට කියන්න අමතකුණා මේ තියෙන්නේ අර ඔය කට්ටියට මම අර ඉස්සෙල්ලාම පේන ප්ලාස්ටික් මේකෙන් තමයි ඉතින් අපි ට්‍රාන්ස්පරන්සි විදිහේ මේක තමයි ගන්න ඕනේ. මේකෙන් තමයි ඉතින් අපේ අර ෆෝන් එකේ තියෙන ඇනිමේෂන් එක මේකේ තමයි පෙන්වන්නේ. 3D විදිහට පේන්නේ මේකේ. මේක තමයි ඉතින් වැදගත් මේක ඉතින් හොයාගන්න තමයි අර සාමාන්‍ය අර පොලිතින් බෑග් වල පද හයිය ගහම තියෙන එක ඕනේ. නෙත් එකේන හරියන්නේ නේ. අපි මේ විදිහට ඔක්කොම ටික හබා ගත්තා. මේ දැන් ඉතින් අපිට තියෙන්නේ ඉස්සෙල්ලාම මේ ටික අලව ගන්න. අපි අලව ගන්නනේ ඒකට මතක ගන්න මම මේ අර ලොකුවට පෙන්නන බෝඩ් එක. මෙන්න මේ දෙපැත්තේ මේ විදිහට ඉරි දෙයක් ගහලා තියාගත්ත එක.
මේකේ අපි මෙන්න මේ කපාගත්ත එක මෙන්න මේ විදිහට තියලා අලව ගන්න ඕනේ මේකට. මේ දෙවතරම මේක අලව ගන්න ඕනේ. ඉක්මනට අපි ඉතින් මේ ටික අලව ගමු. වැස්සක් එනවා. වැස්සත් එහෙම කෙල වෙලා යනවා. කාලෙකින් වීඩියෝ එකක් කරන්න හින්දා දැන් වැහි දෙයියොත් දෙන්න හදන්නේ නාස්ටොප් එක. ඒකෙන් තමයි මේක ටක් ගාලා ඉවර කරගමු මේ වැඩේ. හරි ඉතින් අපි ඉතින් දැන් මෙන්න මේක මෙන්න මේ විදිහට අලවගෙන ඉමු. මෙන්න මේ විදිහට අලවගෙන ඉමු. ග්ලූ ගන් අපි ග්ලූ ගන් වලින් තමයි මේක අලවගන්නේ. මොකද ග්ලූ ගන් එක ටක් ගාලා එළවෙන හින්දා ඔය කට්ටියට සුපර් ග්ලූ වගේ ගම්මයක් පාවිච්චි කරන්න පුළුවන් ඕන නම් ඔය කට්ටිය එක ග්ලූ ගන් එකක් නැත්නම් සුපර් ග්ලූ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම තියලා අලව ගන්න ඕනේ මේකේ. අපි එක පැත්තක සුපර් ග්ලූ ගාගෙන මේ ග්ලූ ගන් එක අලවගෙන ඉමු. ඉක්මනට අලව ගමු නැත්නම් ග්ලූ ගන් එක වේලෙනවා. මේ පැත්ත අලව ගත්තා. දැන් ඉතින් අපි මෙන්න මේ පැත්තේ ගාගෙන ඉමු. හරි ඉතින් අපි දැන් ඒකේ විදිහට මේ විදිහට අලව ගත්තට පස්සේ ගානට අලව ගත්තට පස්සේ අපි දැන් මෙන්න මේ කෑල්ල අලව ගන්න ඕනේ මෙන්න මේකට මෙහෙම තියලා. හරියට මෙන්න මෙහෙම ගානට අලව ගන්න ඕනේ මේ කෑල්ලත්. අපි ඉතින් දැන් මේ කෑල්ලත් අලවගෙන ඉමු. කෑලි දෙක මෙන්න මේ කෑලි හතර අලව ගන්න මෙන්න මේ විදිහට ඒකත් ග්ලූ ගන් දාලා තමයි ඉතින් මෙන්න මේ විදිහට අලව ගන්න හදන්නේ. හරි ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි ඉතින් අලව ගත්තේ. මේ විදිහට ස්පීඩ් මෙන් ඉතින් අලව ගත්තා. දැන් ඉතින් අපි මෙන්න මේ විදිහට තියාගෙන ඉතින් මේකේ මේ හොලෝග්‍රෑම් රූප පේනවද කියලා තමයි ඉතින් බලන්න තියෙන්නේ. දැන් ඉතින් අපි මේකට පොඩි කොලයක් අලවගෙන ඉමු. ඒකට පොඩි ගැම්මකුත් වෙනවා. අනික එතකොට පොඩ්ඩක් අර ෆෝන් එක අර පොඩි කොටියක් වෙනවා. මේකට කොටියකුත් වෙනවා නිකන් මේක නිකන් මොකක්ද දෙයක් වගේ. හරි ඉතින් අපි දැන් මේකට කොලයකුත් අලවගෙනම බලමු කොහොමද මේක ලස්සන වගේම කොහොමද මේකේ රූප පේන්නේ කියලා.
ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ අපේ වැඩේ මේ 3D ඇනිමේෂන් ප්‍රොජෙක්ට් එක හදන වැඩේදී සුපිරියට විවර කරා. තව මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. තව ඒ කට්ටියට දෙයක් කියන්න තියෙනවා. මගේ channel එකේ subscribe 1k වෙලා තියෙන දැන්. ඔය කට්ටිය ඉතින් දුන්න support එකට thank you. මේ මට ඉතින් 1k වෙදෙනවා කියලා කියන්න වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. channel එකට copyright strike වගේක් වැදිලා තිබ්බ හින්දා මේ මාස ගානකට පස්සේ වීඩියෝ එකක් දාන්න මේ පළවෙනි වීඩියෝ එක දාන්නේ. ඔය කට්ටිය ඉතින් channel එකත් එක්ක දිගටම එකතු වෙන්න මේ subscribe 1k කියන්නේ YouTube කෙනෙක්ගේ පළවෙනි හීනේ වගේ තමා. ඉතින් තව ගොඩක් මේ තැනකට යන්න ඒ කියන්නේ subscribe තව වැඩි කරගන්න support එකක් දෙන්න කියලා මං ඉල්ලනවා. ඉතින් බොක්කලා එහෙනම් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් කොල්ලෝ අපි කැපුණා.